මේ වීඩියෝ එක තව කෙනෙක්ට අහන්න ෂෙයා කරන්න කියලා අපි මුලින්ම ආරාධනා කරනවා. මේ අදහස බොහෝම වටින අදහසක් මේ කාලේ. අපි දැක්කා කත්නෝරුවේ සිරිදම් අපේ ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරන බොහෝම වටින අදහසක්. නමුත් උන්වහන්සේගේ නොයෙක් ධර්ම දේශනාවල කෑලි අහලා නොයෙක් විදිහේ මඩගහන නොයෙක් විදි අපහාස කරන පිරිසක් ඉන්නවා. හැබැයි උන්වහන්සේගේ සත්පුරුෂ අදහස් ඒව කවුරුත් අනේ මේ කොච්චර හොඳ අදහසක්ද කියලා වර්ණනා කරන පිරිසක් අද අඩුයි. නමුත් අපි කල්පනා කරා ඒ අදහස තවත් ප්‍රමෝට් කරලා තවත් මේක හොඳයි නේද කියලා ලෝකේ වැඩ ඉන්න අපේ ස්වාමින් වහන්සේලාටත් මේක දැනුවත් කරන්න. උන්වහන්සේගේ අදහස තමයි බලන්න කොයිතරම් සත්පුරුෂ අදහසක්ද කියලා. ධර්ම දේශනාවලට විශේෂයෙන් අමතර පෝස්ටර් ගහලා තිර ඇදලා මේ නොයෙක් විශාල විදිහේ මුදලක් ඒවට වැය වෙලා යනවා. බලන්න උන්වහන්සේගේ අදහස උන්වහන්සේ කියනවා සාමාන්‍ය මයික් එකක් තියලා ලවුඩ් ස්පීකරයක් බැන්දහම ඒක ප්‍රමාණවත් ධර්ම දේශනාවට. ඊතුරු ඒ යම් මුදලක් තියෙනවා නම් ඒවා අවතන් වෙච්ච මේ ජනතාවට බෙදන්න පුළුවන් කියන කාරණාව. මොකද අද කාලේ වර්තමාන කාලේ ස්වාමීන් වහන්සේලා ඉන්න උන්වහන්සේලාගේ channel එක නැතුව උන්වහන්සේලා වඩින්නේ නැහැ. අමතර තවත් වියදම් සමහර විට උන්වහන්සේලාගේ ඒ පන්සලේ ආරාමේ හදන දේවල් වලට අමතර තවත් වියදමක් කරන්න. ඒ වගේ සමහර විට අද කාලේ සාමාන්‍ය මිනිස්සෙක්ට බණකට ආරාධනා කරන්න බැරි තරමට ලොකු වියදමක් යන ස්වභාවයක් අපි වර්තමාන කාලේ දකිනවා. අන්නේ නිසා අපි මිනිස්සුන්ට ලොකු බරක් දෙන්නේ නැතුව අපි අපේ ජීවිතය අපි තේරුම් අරගෙන මහාන වෙලා ඉන්නවා වගේ ඒ මිනිස්සුන්වත් තේරුම් අරගෙන අපිට බස් එකේ නැගලා කෝච්චියේ නැගලා වටාපොත අරගෙන ගිහින් බණ ටිකක් කියලා පයෙන් එන්න පුළුවන් මානසික තත්ත්වයක් අපි හදාගන්න ඕනේ හැම ස්වාමින් වහන්සේ කෙනෙක්ම. ඒ නිසා බලන්න අර වගේ සත්පුරුෂ අදහසටත් අපේ ස්වාමීන් වහන්සේලා එකඟ වෙලා අපටත් සාමාන්‍ය මයික් එකක් අරගෙන පීකරයක් සාමාන්‍ය බණ ටිකක් කියලා බස් එකේ නැගලා එන්න තරම් මානසික දියුණුවක් අපි හදාගත්තොත් තවත් ජනතාව මං හිතනවා බෞද්ධ දර්ශනය පෙළඳගෙන වික්ෂුන් වහන්සේලාට තියෙන ඒ ගෞරවය නැවතත් මේ සමාජය තුළ ඇති වෙයි කියලා මා කල්පනා කරනවා.